අඳුරු ත්‍රිකය මේ නම ඇහුවම ටිකක් අමුතුයි නේද? මොකක් හරි අභිරහස් කතාවක නැත්නම් චිත්‍රපටයක නමක් වගේ. හැබැයි මේක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. මේක ඇත්තටම මනෝවිද්‍යාව ඇතුලේ තියෙන අපේ සමාජයේ දකින්න ලැබෙන සමහර භයානකම සහ හානිකර්ම මිනිස් හැසිරීම් පිටපස්ස තියෙන ලක්ෂණ තුනක් ගැන කරන ගැඹුරු විග්‍රහයක්. ඇත්තටම හැම රටා තියෙනවද? මිනිස් හැසිරීම් පිටිපස්ස අපිට නොපෙනෙන හැබැයි ඒ හැසිරීම් පාලනය කරන යම්කිසි සැඟවුණු රටාවක් තියෙන්න පුළුවන්ද? සමහර විට අපි හිතනවටත් වඩා ඒ රටාව අපිට සමීප ඇති. අද අපි මේ විග්‍රහයෙන් හෙළිදරව් කරගන්න යන්නේ අන්න ඒ සැඟවුණු රටා ගැනයි. හරි. අපි එනම් මේ කතාවට ටිකක් ගැඹුරට යමු. මේක හරියට ඇස්පල අපිට තියෙන ඒත් අපි ගොඩක් වෙලාවට දකින්න නැති සෙවෙනැල්ලක් වගේ දෙයක්. මේ සංකල්පය අපි වටා තියෙනවා. සමහර වෙලාවට අපි නොදැනුවත්වම අපේ ජීවිතවලට බලපෑම් කරනවා. ඒත් අපි ඒක හරියටම හඳුනාගන්නේ නැහැ. හොඳයි. මනෝවිද්‍යාවේදී මේ අඳුරු ත්‍රිකය කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ ඒත් පැහැදිලිවම වෙනස් අහිතකල පෞරුෂ ලක්ෂණ තුනක එකතුවකට. මොනවද මේ තුන? පළවෙනි එක නාසිස්මවාදය, දෙවෙනි එක මැකියාවෙලියානුවාදය සහ තුන්වෙනි එක මනෝව්‍යාධය. මේ තුනේ එකට එකතු වුණාම හරිම හානිකර තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඇයි අපි මේ ගැන දැනගන්න ඕනේ? මේක දැනගන්න එක ඇත්තටම ගොඩක් වැදගත්. මොකද මේ ලක්ෂණ ගැන හොඳ අවබෝධයක් තිබුණොත් අපිට කපටිකමින් අනිත් අයව පාලනය කරන්න හදන, ඒ කියන්නේ මැනිපියුලේටිව් හැසිරීම් ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වගේ හැසිරීම් වලින් ආරක්ෂා වෙන්නත් ඒ දැනුම අපිට උදව් වෙනවා. එහෙනම් අපි දැන් මේ අඳුරු ත්‍රිකයේ තියෙන එක එක මුහුණුවර වෙන වෙනම අරගෙන විමර්ශනය කරලා බලමු. මේ එක එක ලක්ෂණය අනිත් එකට වඩා වෙනස් වෙන්නේ කොහොමද? ඒවයි තියෙන විශේෂත්වය මොකක්ද කියලා අපි දැන් එකින් එක බලමු. හරි. පළවෙනි එක නාසිස්මවාදය. මේ වචනේ නම් අපි ගොඩක් වෙලාවට අහලා තියෙනව නේද? හැබැයි ඒකේ ඇත්තම මනෝවිද්‍යාත්මක තේරුම මොකක්ද? සරලවම කිව්වොත් මේකෙදි වෙන්නේ Tamanටම තියෙන අධික ආදරයක් Taman ගැනම තියෙන ලොකු අගය කිරීමක්. නාසිස්මවාදී අය හැම වෙලේම හිතන්නේ Taman තමයි වැදගත්ම, දක්ෂතම සහ උසස්ම කෙනා කියලා. අනිත් හැම දෙයකටම හැමෝටම වඩා Tamanට මුල් තැන දෙනවා. ඒ කියන්නේ ලෝකය කැරකෙන්නේ Taman වටේ කියලා හිතර ගතියක්. ඊළඟට මේ ත්‍රිකේ දෙවෙනි ලක්ෂණයට යමු. මැකියාවෙලියානුවාදය. මේක නාසිස්මවාදයට වඩා ටිකක් සංකීර්ණයි, ඒ වගේම හරිම කපටි ගතියක් තියෙන්නේ. මෙතනදී ප්‍රධාන වශයෙන්ම පේන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න ඕනම දෙයක් කරන කපටි උපායශීලී ගතියක්. බොරු කියන එක, අනිත්‍යව රවට්ටන එක, අනිත්‍යව තමන්ගේ වාසියට පාවිච්චි කරන එක, මේ හැමදේම යාළුගේ ඉලක්ක වලට යන්නේ පාවිච්චි කරන සාමාන්‍ය උපක්‍රම විතරයි. හැඟීම් වලට වඩා සැලසුම් වලට මුල් තැන දෙනවා. අවසාන වශයෙන් මේ ත්‍රිකයේ තුන්වෙනි සහ සමහර විට අඳුරුම මුහුණුවර මනෝව්‍යාධිය. මනෝව්‍යාධිය තියෙන කෙනෙක්ට අනුකම්පාවක්වත් Taman කරපු වැරැද්දක් ගැන පසුතැවීමක්වත් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අනුන්ගේ දුකක් වේදනාවක් එයාලට දැනෙන්නේ නැහැ. සංවේදනය කියන දේ සම්පූර්ණයෙන්ම නැහැ. ඒ වගේම එයාලා ගොඩක් වෙලාවට ආවේගශීලී ප්‍රතිවිපාක ගැන පොඩ්ඩක්වත් නොහිතා භයානක අවදානම් වැඩවලට පෙළඹෙනවා. හරි. දැන් අපි මේ න්‍යායාත්මක කතා පට්ටකින් තියමු. වඩාත්ම වැදගත් දේ තමයි මේ ලක්ෂණ එදිනදා ජීවිතයේදී මිනිස්සුන්ගේ හැසිරීම් වලින් කොහොමද හඳුනාගන්නේ කියන එක. මොකද මේවා සමහර විට අපේ ඇස් ඉස්සරහම වෙන්න පුළුවන් දේවල්. මෙන්න මේ වගේ අවස්ථාවක් හිතේම මාගන්න. ඔයා සාදයකට යනවා. එතනදි කෙනෙක් හමු වෙනවා. එයා ඔයාට කොච්චර අවධානයක් දෙනවද? ඔයාව කොච්චර අගය කරනවද කියනවනම් ඒ මොහොතේදී ඔයාට හිතෙනවා මේ කාමරේ ඉන්න වැදගත්ම රසවත්ම කෙනා ඔයා කියලා. ඒ ටික වෙලාවක් යද්දී ඔයාට තේරෙනවා එයා අහන්නේ නිකම්ම ප්‍රශ්න නෙවෙයි, ඉලක්කගත ප්‍රශ්න. ඔයාගේ රැකියාව, ආදායම, සම්බන්ධතාව වගේ දේවල් ගැන. එතකොට තේරෙනවා ඒක හුදු මිත්‍රශීලී බවක් නෙවෙයි, ඒක තොරතුරු එකතු කිරීමක් කියලා. ඉතින් අපි අර කතාවෙන් දැක්කා වගේ මේ වගේ අයගේ ප්‍රධාන ලක්ෂණ තමයි මතු පිටින් පේන ආකර්ෂණීය. ඒත් ඒක යට තියෙන්නේ කපටිකමක්. ඒ වගේම අනිත් අයගේ හැඟීම් ගැන කිසිම දැකීමක් නැතිකම, Taman කරපු වැරදිවලට පසුතැවිල්ලක් නැතිකම, ඒ වගේම හිතුවක්කාර විදිහට ප්‍රතිවිපාක ගැන නොහිතා අවදානම් වැඩ කරන එක මේ ඔක්කොම අපිට හඳුනා ගන්න පුළුවන් අනතුරු ඇඟවීමේ සංඥා. ඊළඟට අපිට එන ප්‍රශ්නය තමයි මේ ලක්ෂණ තුනම එකම කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්ද කියන එක. මේ හැමදේම එකට එකතු වුණාම මොන වගේ පෞරුෂයක්ද නිර්මාණය වෙන්නේ? ඒක ඇත්තටම භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. අපි මේක තේරුම් ගන්න උපකල්පිත උදාහරණයක් ගමු. අපි එයාට ඩේවිඩ් කියමු. ඩේවිඩ් කියන්නේ හරිම විශ්වාසයකින් ඉන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්. එයා හැම වෙලෙම හිතන්නේ Taman අනිත් අයට වඩා උසස් කියලා. නිතරම කතා කරන්නේ Taman ගැනමයි. ඒ එයාගේ නාසිස්මවාදී පැත්ත.
ඒත් එක්කම ඩේවිඩ් හරිම කපටි. Tamanගේ වාසියට ඕනම බොරුවක් කියන්න වංචාවක් කරන්න දෙපාරක් හිටන්නේ නැහැ. එයාගේ මැකියාවෙලියානුවාදී පැත්ත. අන්තිමට ඔහු හිතුවක්කාරයි. ප්‍රතිපාලි විපාක ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව අවදානම් වැඩ කරනවා. ඒ තමයි එයාගේ මනෝව්‍යාධික පැත්ත. නමුත් මෙතනදී අපි මතක තියාගන්න ඕන වැදගත්ම කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ලක්ෂණ තුනම එකම කෙනෙක් ළඟ තියෙනක ඇත්තටම හරිම දුර්ලභ දෙයක්. ඒ වගේ සම්පූර්ණ අඳුරුත්‍රික පැතිකඩක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. සාමාන්‍යයෙන් කෙනෙක් ළඟ මේවන් එකක් හෝ දෙකක් තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. අපි මෙච්චර වෙලා කතා කළේ මිනිස් ස්වභාවයේ අඳුරු පැත්ත ගැන. හැබැයි හැම කාසියකම වගේ මේ කතාවත් තවත් පැත්තක් තියෙනවා. හැම අඳුරකටම ප්‍රතිවිරුද්ධව ආලෝකයක් තියෙනවා. අපි දැන් ඒ පැත්තට, ඒ කියන්නේ ආලෝකයට හැරමු. බලන්න, අඳුරු ත්‍රිකයට ප්‍රතිවිරුද්ධව මනෝවිද්‍යාඥයින් ආලෝක ත්‍රිකය කියලාත් සංකල්පයක් හඳුන්වලා දෙනවා. නාසිස්ම වාදයට විරුද්ධව තියෙන්නේ කාන්ටියානුවාදය. ඒ කියන්නේ අනිත් අයව තමන්ගේ අරමුණු වලට පාවිච්චි නොකර ඔවුන්ට පුද්ගලයෙක් විදිහට ගරු කිරීම. මැකියවෙලියානුවාදයට විරුද්ධව මානවවාදය. ඒ කියන්නේ හැම මිනිස්සෙකුටම සහජ වටිනාකමක් තියෙනවා කියලා විශ්වාස කරන එක. සහ මනෝව්‍යාධයට විරුද්ධව මනුෂ්‍යත්වයේ කෙරෙහි විශ්වාසය. ඒ කියන්නේ මිනිසු මූලිකවම හොඳයි කියලා විශ්වාස කරන එක. ඉතින් මේ අඳුරු සහ ආලෝක ලක්ෂණ එකිනෙකට ප්‍රතිවිරුද්ධව පවතින විදිහට මිනිස් මනස සහ මිනිස් ස්වභාවය කියන්නේ කොයිතරම්නම් සංකීර්ණ ගැඹුරු දෙයක්ද කියන එක ගැන මොනවද අපිට හිතන්න ඉතුරු කරන්නේ? ඒක ඇත්තටම ගැඹුරින් හිතන්න වටින ප්‍රශ්නයක්.